ආයිබෝවන් බිමල් රත්නායක සභානායකතුමා පාර්ලිමේන්තුවට බටලන්ද වාර්තාව සභාගත කරා නේද? ඒ කරාට පස්සේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරු රනිල්ට සුදුහුණු ගන්න බටලන්ද වාර්තාවේ කොමිසමේ කියලා තියෙන දේවල්ට එහා ගිහිල්ලා ඒක සාධාරණීකරණය කරන්න ගන්න උත්සාහය දේශප්‍රේමී ව්‍යාපාරය මේ දේවල් කරයි කියලා ග්‍රාම සේවක පොලිස් නිලධාරියා හමුදා නිලධාරියා පූජ්‍ය පක්ෂයේ එක එක්කෙනා ඝාතනය වුණා කලාකරුවා ඝාතනය වුණයි කියලා ඒ දේ මේ දේට සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නව නේද? ඒක ගැන පොඩි විස්තරයක් දැන් තමයි මං ආවේ. සාධාරණීකරණය කියන්නේ මේ දැන් බලාපොරොත්තු වුණ පාලනය බලාපොරොත්තුවෙන් තමයි ඒ ප්‍රගතිශීලී ජනතාව එදා එක්රොක් වෙලා සංවිධාන වෙලා ඒගොල්ලන්ගේ හඬක් ගොඩ නැගුවේ. ඒක ජයවර්ධන සුන්නත් දූවිලි කළා ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයත් තහනම් කරා. ඒ තහනම් කිරීමෙන් ගොඩ නැගිච්ච දේවල් තමයි ඒ 60,000 කෙල්ලෝ මැරුණේ ජයවර්ධනලා අරන් ගිය අත්නෝමතික බියකරු පාලනය නිසා. ඒ වගේම ඒ බියකරු පාලනයේ එරෙහිව හඬ නගපු නිසා තමයි ඇලේ දොලේ ගඟේ ටයර් සෑය මැද ඒ තරුණ ජීවිත විනාශ වුණේ. එහෙම විනාශ වුණේ තරුණ ජීවිත ඒ තරුණ දේශප්‍රේමී ජීවිත විතරක් නෙමෙයි ඒගොල්ලෝ විනාශ කරේ. ඒගොල්ලෝ ඊට පස්සේ කහ බලල්ලු කළු බලල්ලු එහෙම කියලා එක සංවිධාන ඒගොල්ලන්ගේ පාක්ෂිකයන් යොදාගෙන ගමේ ඉන්න ග්‍රාම සේවක හමුදා නිලධාරියා පොලිස් නිලධාරියා පූජ්‍ය පක්ෂේ ගුරුවරයා කලාකාරයා සියලු දෙනාම නන්නාඳුන්න තුවක්කුකරුවන් හැටියට ඇවිල්ලා අමානුෂික ලෙස ඝාතනය කළා. ඒක දේශප්‍රේමී සංවිධානයේට කොල කෑල්ලක් එක්කෝ ඒක බැර කරයි කියලා කොල කෑල්ලක ලියලා හරි මොකක් හරි කරලා බැර කරයි කියන්නේ එදා හිටපු මිනිස්සු හොඳට දන්නවා. මේ අලුත් සමාජය දන්නේ නැතුණාට. එහෙම තමයි ඒගොල්ලෝ භීෂණය ඇති කරේ දෙපැත්තෙම භීෂණය ඇති කළා යම් කිසි ප්‍රමාණයක් දේශප්‍රේමී සංවිධානයෙන්ුත් ඊට පස්සේ වුණා. නොවී ඉන්නෙත් නෑනේ. ඒ දවස්වල ගමේ ඉන්න ප්‍රබලම දේශපාලකයාගේ ඔත්තුකරුවෝ ටික දේශප්‍රේමී සංවිධානයේ නැතුණත් ගමේ බබලෙන චරිතයක් හිටියොත් දුප්පත් පවුලක කොල්ලෙක් ඉගෙන ගන්නවා හිටියොත් කෙල්ලෙක් ඉගෙන ගන්න තැනක හිටියොත් එක්ක ලස්සනට හිටියොත් අර මිනිහට ඇරියස්සයක් තියෙනවනම් අර වගේ සංවිධාන වලට ජනතා විමුක්ති පෙරමුණේ හරි දේශප්‍රේමී සංවිධානයේ හරි කියලා දන්නනවා. ඒ දන්නට පස්සේ ඊට පස්සේ කුදලගෙන ගිහිල්ලා අමානුෂික ලෙස ගෑනු ළමෙක් නම් දූෂණය කළා පිරිමි ළමෙක් නම් අමානුෂික ලෙස වද දීලා ඝාතනය කරනවා. එහෙම ඝාතන රැල්ලකට මුලපුරපු රනිල් වික්‍රමසිංහගේ ওই බටලන්ද විතරක් නෙමෙයි. රට හැමතැනම තිබුණා ඔය වගේ වදකාගාර. එහෙම වදකාගාරවල හේවණැලි තමයි ඒ දවස්වල තිබුණේ. මිනිමස් බල්ලන්ටත් කන්න පුළුවන් විදිහේ පාරවල් වල තිබුණු යුගයක් ඔය සාධාරණීකරණය කරන්න හදන්නේ. ඒක නිසා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයේ කට්ටියට කියන්නේ ඕගොල්ලෝ කිඹුල් කඳුළු හෙළුවට වැඩක් නැහැ. ඒකේ ඇතුළාන්තේ හුඟක් මිනිස්සු දන්නවා. ඒක තමයි ඕගොල්ලන්ව
ඒ අසාධාරණ කම් පෙලින් පෙලට ඇවිල්ලා අන්තිමට ඔයගොල්ලන්ව සුන්නත් දූවිලි වෙන්නම ජනතාව නැතිම කළා දාලා මේ සාධාරණ පාලනය ගෙනාවේ. ඒක විතරක් මතක තියාගන්න. ඔය දැන් ලොකුවට කෑ ගහන පාර්ලිමේන්තුවේ සත්ගුණවත් විදියට ජනතාවන කැක්කුම් කියන മന്ത്രിවරුන්ට අපි මතක් කරන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.